අයිබෝන් 2026 වර්ෂයේ මේ වෙනකොට 8 වෙනි මාසය අගෝස්තු මාසය ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මාසය ආරම්භයේදී සුවිශේෂ ග්‍රහමාරු කිහිපයක්ම සිද්ධ වුණා. ලග්න පාදක කරගෙන මේ වෙනකොට 12 වෙනිදා සූර්යග්‍රහණයක් සිද්ධ වුණා, පූර්ණ සූර්යග්‍රහණයක්. ඒ අනුව මේ 17 වෙනිදා උදෑසන විශේෂයෙන්ම ග්‍රහ මණ්ඩලයේ අධිපති එහෙම නැත්නම් ග්‍රහ මණ්ඩලයේ රජතුමා හැටියට සලකන රවි ග්‍රහයා තමන්ගේ ස්වශේෂ්ඨ රාශිය සිංහ රාශිය වෙතට ආගමනය සිද්ධ වෙනවා මේ අගෝස්තු 17 වෙනිදා උදෑසන. ඉතින් මේ සම්බන්ධ කරගෙන බොහෝ දෙනා සාකච්ඡාවට බඳුන් කරන කාරණයක් තමයි මේ මාසයක කාලයක් පුරාවට රවි ග්‍රහයාගේ සිංහ රාශිගත වීම කොහොමද කියලා, ඒ අනුව ඉදිරි ජීවිතය කොහොමද කියලා. ඉතින් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ කන්‍යා රාශියේ ඔබට, කන්‍යා ලග්නයේ ඔබට මේ රවිගේ සිංහ රාශිගත වීම කොයි ආකාරයෙන්ද කියලා සාකච්ඡා කරන්නට. මේ වෙනකොට සිකුරු නීච භාවයෙන් යුතුව තමන්ටම අයත් රාශිය කන්‍යා රාශියේ ලග්නය මත තැන්පත් වෙලා ඉන්නවා. ඒ අනුව ඔබේ 12 යන තුලට තමයි විශේෂයෙන්ම මේ රවි ග්‍රහයාගේ තැන්පත් වීම ආගමනය සිද්ධ වෙන්නේ. 12 යන තුල යම් ආකාරයක මිල මුදල් වියහියදම් වීම, ඒ වගේම සමාජ සමතා පිළිබඳව ඔබ දක්වන ආකල්ප, ඒ වගේම නීතිමය කටයුතු සම්බන්ධව නිවේදනය කරන ස්ථානය. ඉතින් 12 යන තුල මේ වෙනකොට කේතු ග්‍රහයා දැන්පත් වෙලා ඉන්නවා. රවි ග්‍රහයා 17 වෙනිදා 12 යනට පැමිණීම සිද්ධ වෙනවා. එතකොට 11 යන තුල උපරිම බලයකින් යුතුව ගුරු ග්‍රහයා, ඒ වගේම බුධ ග්‍රහයා දැන්පත් වෙලා ඉන්නවා. ඔබේ 10 වෙනි තුල කුජ ග්‍රහයා, ඒ වගේම විශේෂයෙන් 7 වෙනි තුල ශනි සහ 6 වෙනි තුල රාහු ග්‍රහයා පිහිටලා තමයි මේ වෙනකොට ග්‍රහ සිත්තම තන්පත් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කන්‍යා ලග්නයේ ඔබ කොයි ආකාරයෙන්ද මේ ඉදිරිය කියලා කතා කරොත් විශේෂයෙන් මේ කාලය තුල සමාජ සම්බන්ධතා ඇතුළේදී, මිත්‍ර සම්බන්ධතා ඇතුළේදී ඔබට බොහෝ දෙනෙක්ගේ උදව් උපකාර ලැබෙන කාල සීමාවක්, මිත්‍රයින්ගෙන් විශේෂයෙන් උදව් ලැබෙන, ඔබේ කටයුතු සඳහා උපදෙස් ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා මේ ඉදිරි මාසයක කාලය. ඒ කාලය තුළ ඔවුන් ඔබට ඔබේ වැඩ කටයුතු වලට උදව් උපකාර කරන්නට, උපදෙස් ලබා දෙන්නට බෙහෙවින්ම ඔබත් එක්ක එකතු වෙන කාල සීමාවක්. ඉතින් ඒ අනුව නව මිත්‍ර සම්බන්ධතා ඇතිවීම තියෙනවා, පුද්ගල දැන හඳුනා ගැනීම තියෙනවා. ඒ පුද්ගල දැන හඳුනා ගැනීම සහ මිත්‍ර සම්බන්ධතා ඔබේ ජීවිතයේ විවිධ පැතිකඩවලට බොහෝ සෙයින් වැදගත් වෙන ආකාරයේ සමාජ සම්බන්ධතා වේවි, මිත්‍ර සම්බන්ධතා වෙනවා. ඉතින් ඒ තුල ඔබ තේරුම් අරගෙන කටයුතු කරන්නට වෙනවා මේ කාල සීමාව තුලදී. ඔබේ ජීවිතයට ඒ සම්බන්ධතා සහ උපදෙස් කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ කාලය තුල කන්‍යා ලග්න හිමි ඔබේ රැකියාව ගැන කතා කරනකොට ඔබට රැකියාවට වෙනදා නැති උද්‍යෝගිමත් ස්වභාවයකින් රැකියාව කටයුතු කරගෙන යන්නට පුළුවන්. ඒ වගේම රැකියාව තුළ ඔබගේ හැකියාවන් අනුව දක්ෂතා පෙන්වන්නට සහ ඒ තුළ රැකියාව සාර්ථක කරගන්නට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුළ ඔබ ඔබේම මතයට රැකියාව කටයුතු තුළ වැඩ කටයුතු කරන්නට යන එක ටිකක් අහිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නට පුළුවන්. මොකද ඔබේ මතය පමණක් ක්‍රියාත්මක කරන්නට ගියොත් යම්කිසි විදිහකින් ඔබට ගැටලු මතුවෙන්නට පුළුවන්. යම් යම් තීරණ ගැනීමේදී සහ ඒවායේ ප්‍රතිඵල අත්විඳීමේදී ඔබ තනි මතයට වැඩ කරලා යම් ආකාරයක ගැටලු මතුවීමක් වෙන්නට පුළුවන්. නමුත් රැකියාවට පොදුවේ ගත්තාම යහපත් තත්ත්වයක් තියෙනවා. රැකියාව තුළ මුදල් ලැබීම්, මෙතෙක්කල් ප්‍රමාද වෙලා තිබුණු යම් යම් ධනය ලැබීම් පවා ලැබෙන්නට ඉඩකඩක් තියෙන කාල සීමාවක්. විශේෂයෙන් රැකියාවේ ප්‍රධානීන් සමග සහ අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී ඔබට ටිකක් ඔබේ කතා බහ කිරීම සහ ඔවුන් සමග සහයෝගයෙන්, අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ මේ කාල සීමාව තුළ. විශේෂයෙන්ම එය ඔබේ රැකියාවේ සාර්ථකත්වයට ගොඩක් ඉවහල් වෙන කාරණයක් වෙනවා. ඒ වගේම විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න කන්‍යා ලග්න හිමි ඔබටත් මේ රැකියාව මේ කාල සීමාව තුළ යහපත් ආකාරයෙන් කරගෙන යන්නට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම හාම්පුතුන්, ඒ වගේම රැකියාවේ ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී ටිකක් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න, රැකියාවේ යහපත සඳහා ඉදිරි ගමන සඳහා ඔබට මේ කාල සීමාව තුළ කළ හැකි දේ කරන්නට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු ගත්තත් මේ කාලය තුළ
ව්‍යාපාරවල යම් සාර්ථකත්වයකට යන්නට ඉඩකඩක් කන්‍යා ලග්න හිමියන්ට තියෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නට යම් ස්වයං රැකියාවක් කරනවා නම් ඒ ස්වයං රැකියාව වෙනස් විදිහකට ඉදිරියට අරගෙන යන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ කාල සීමාව තුළ මේ ධනය ලැබීම ගැන කතා කරනකොට ඔබගේ මේ ධනය ලැබීම කියන කාරණාව සියල්ලන්ටම එක ලෙස සිද්ධ නොවෙන්නට පුළුවන්. මොකද ඔබේ පුද්ගලික කේන්දර සටහන් වල ඒ ධනස්ථානවල ග්‍රහ තන්පත් වීම, ඒ රාෂ්ටක තත්ත්වයන් ගත කරන මහදසා අතුරුදසා අනුව ඒ ලැබීම් පිළිබඳව වෙන වශයෙන් තමයි කියවීම සිද්ධ වෙන්නේ. ඒ අනුව ඔබ යම්කිසි ආකාරයක මේ කියන්නා වූ පරිබාහිර විදිහකින් පීඩා විඳිනවා නම් කරන්නට ඕනේ ඔබේ කේන්දර සටහන අනිවාර්යයෙන්ම සුදුසුකම් ලක් ජ්‍යොතිෂ්‍යවේදී මහතෙකුලව පරීක්ෂා කරවා ගන්න. ඒ අනුව ඒ අවශ්‍ය වත්පිළිවෙල සිද්ධ කරලා ඉදිරිය සාර්ථක කර ගන්නට පුළුවන්. ඉතින් පොදුවේ ගත්තහම රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතු තුළ කන්‍යා ලග්න හිමියන්ට යම් ප්‍රගතියක් අත් කර ගන්නට පුළුවන් කාල සීමාවක් මේ ඉදිරි 17 වෙනිදාන් පස්සේ ආරම්භ වෙන කාල සීමාව. ඔබේ කැපවීම දක්ෂතාවය ඒට එකතු කළොත් ඔබට අනිවාර්යයෙන්ම ඉදිරිය සාර්ථක භාවයට පත් කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ව්‍යාපාර සහකරුවන් සමග ආයෝජන කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕනේ. ගිවිසුම් ගත වීමේදී ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේම පවුලේ කටයුතු තුළදී යම් විදිහකින් ඔබ ඒ යුතුයකම් වගකීම් වලට ටිකක් අර මගහැරන ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. ඔබේ කාර්ය බහුලත්වය නිසා වෙන්නටත් පුළුවන්. එසේ නොමැතිව ඔබ ඒ යුතුයකම් වගකීම් පැහැර නොහැර කටයුතු කරනවා නම් ඊටම යහපත්. පවුලේ දියුණුව සාමය සතුට රැක ගැනීම සඳහා ඔවුන්ගේ தත්ත්වය අවබෝධ කරගෙන ඔවුන්ට සවන් දීලා කටයුතු කරන එක තමයි මේ වෙලාවේ කරන්නට තියෙන හොඳම දේ. විශේෂයෙන්ම ඔබට මේ කාල සීමාව තුළ අර නිවාස අලුත් වැඩියා කිරීම, නිවසේ ඉදිරි දියුණුවට අවශ්‍ය යම් දේ කරන්නට ඉඩහසර ලැබෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම ඒ නිවාස අලංකරණ කටයුතු සඳහා සිත් දෙන්නටත් ඉඩකඩක් තියෙනවා. කෙසේ වෙතත් ඔබ කල්පනාකාරීව මේ පෞල් ජීවිතය තුළ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එකිනෙකා කෙරෙහි අවබෝධයෙන් හොඳින් සවන් දීලා ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරන්නට තමන්නේ යුතුයකම් වගකීම් පැහැර නොහැර කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතා ගැන කතා කරනකොට මේ සම්බන්ධතාවල සුරක්ෂිතභාවය ඇති කර ගැනීම සඳහා විශ්වාසවන්තව කටයුතු කරන්නට කන්‍යා ලග්න හිමි ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ කාල සීමාවක්. විවාහ යෝජනා ස්ථිරසාර වෙන ඒ සඳහා සුදුසු සහකරුවන් සහකාරයන් ඔබට තෝරා බේරා ගන්නට හැකියාවක් ලැබෙන කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව. ඒ කාල සීමාව තුළදී නිසි විදිහට අවබෝධය ඇති කරගෙන ඒ කටයුතු සිද්ධ කර ගන්නට කියලා විශේෂයෙන් ඔබට මතක් කරනවා. ඒ වගේම මේ කාලය තුළ අධ්‍යාපනය ලබන දුවදරුවන්ට නිසි සිහිය පවත්වාගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්නට අවශ්‍යයි. තමන්ගේ මේ ප්‍රධාන කාර්ය අධ්‍යාපන කාර්ය ඒ පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා අනවශ්‍ය අසීමාන්තිකව මනස යොදවීම සිද්ධ කරන්නට එපා. ඉතින් කන්‍යා ලග්න හිමි දරුවන්ගේ දෙමව්පියන් තමන්ගේ දරුවන් ඒ අධ්‍යාපන කාර්ය තුළ රඳවා තබා ගැනීම ඔබේ වගකීමක් සහ යුතුයකමක් බවට පත් වෙනවා. විශේෂයෙන් මේ කාලය තුළ කන්‍යා ලග්න හිමි ඔබට සෙම්මාසිත රෝගාබාධ තත්ත්වයන් වල යම් ඉහළ නැගීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම රුධිරගත අසනීප තත්ත්වයන් වල යම් වැඩිවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් නිසි විදිහට සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් පිළිපදලා ඒ අසනීප තත්ත්වයන් සුව කරගෙන මේ ලැබෙන යහපත ඉදිරියට වර්ධනය කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. පොදුවේ ප්‍රතිකර්ම හැටියට ඔබට මේ වෙලාවේදී නිරන්තරයෙන්ම මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව වැඩිම, ඒ වගේම සෙත් පිරිත් ශ්‍රවණය කිරීම, සජ්ජායනා කිරීම, අසරණයින්ට උපදව් කිරීම වගේ දේවල් කරන්නට පුළුවන්. ඒ තුලින් ඔබට මේ අයහපත් තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කන්‍යා ලග්න හිමි ඔබට මේ රවි මාරුවෙන් ලැබෙන සුබඵල විශේෂයෙන්ම කියන්නට අවශ්‍ය වෙන්නේ ඔබ උනන්දුවෙන් කල්පනාකාරීව විමසිලිමත් ඉදිරියට ගමන් කරන්නට කියලා. ඉතින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ ග්‍රහ ශක්තිය ප්‍රයෝජනට අරගෙන ඔබේ ඉදිරි ගමන් මඟ සාර්ථක කරගන්නට හැකි වේවා කියලා ඔබ සැමට ඒ සහ විශ්ව ශක්තියේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මාලා
අනේ අපේ දුවගේ කේන්දරේ බලව ගන්න හොඳ තැනක් කියන්නකෝ. ඇයි රමණි හොඳම තැනනේ. ඉසිවර අසපුවා. 17 වසරක විශ්වාසය සමගින් ඔබේ සියලුම ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පහත අංකයෙන් WhatsApp මගින් සම්බන්ධ වන්න.